ඇයි ගන්න බෑන් දැන් ගොඩක් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි අඩු ගාණක් කියලා ප්‍රොජෙක්ට් බාර ගන්නවා. ඒ වුණාට ඩිසයින් එක ගැන හරි අයිඩියා එකක් නැතුව, මැටීරියල් ගැන හරි අයිඩියා එකක් නැතුව, වර්ගඩියකට ගාණ මෙච්චරයි කියලා හරියටම කියන්න අමාරුයි. ඔව් පුළුවන්. හැබැයි අපි කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් විදිහට ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ප්ලෑනින් ප්‍රොසෙස් එකේදීම මේ කරන්න තියෙන වෙනස්කම් සිද්ධ කරන්න කියලා. මොකද කන්ස්ට්‍රක්ෂන් එක අතරතුර මේ වෙනස්කම් කරන්න ගියොත් එක්ස්ට්‍රා වර්ක් එකක් විදිහට ඔයාලට ඇඩිෂනල් පේමන්ට් එකක් කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය කාල සීමාවන් ගැන කතා කරොත් තනි තට්ටුවේ ගෙදරක් නම් මාස 6ක 7ක කාලයකුත් තට්ටු දෙකේ නිවසක් නම් මාස 10-12ක කාලයකුත් සාමාන්‍ය පරිදි ගත වෙනවා. නමුත් අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි විදිහට රටට අයහපත් වාතාවරණයක් ඇති වුණොත් උදාහරණයක් විදිහට අපිට කොරෝනා වසංගතයක් ආවා, ඒ වගේම ස්වභාවික විපත් සිද්ධ වුණා, අරංගලයක් ඇති වුණා, ඒ වගේ අවස්ථාවලදී මේ කාල සීමාවන් වල යම් යම් වෙනස් වීම් වෙන්න පුළුවන්. ඔව් ඔයාලට ලෝකෙ කොහේ ඉඳන් වුණත් ඔයයි කන්ස්ට්‍රක්ෂන් එකේ අප්ඩේට්ස් දැනගන්න අපිට සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේ සිස්ටම් එකෙන් කන්ස්ට්‍රක්ෂන් පටන් ගත්ත දවසේ ඉඳලා අපි යොදා ගන්න අමුද්‍රව්‍ය මොනවද? ගණුදුන සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද? ඒ ගණුදුන වලට අදාළව කොච්චරක් දුරට කන්ස්ට්‍රක්ෂන් සිද්ධ වෙලා තියෙනවද? අද දවසේ වැඩබිමේ වැඩ සිද්ධ වෙනවද නැද්ද කියන එක පවා ඔයාලට මේ සිස්ටම් එකෙන් බලා ගන්න පුළුවන්. ඉදුවර හෝම් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් අංක 9 බටගොල්ල යක්කල